රතිනේ ඔයා ඔයාට මාව මතකයිද? ඔව් මට මතකයි. මොකද මේ කරන්නේ? මට ඔයාව මතක් වෙනවනේ. මට ඔයාව අමතක කරන්න බෑ. ඒකයි මං හොයන් ආවේ. ඔයාට මාව මතක් වෙනවා ඇති. ඒත් දැන් කරන්න දෙන්නේ මම මැරි කරලානේ. ඔයා මැරි කළා කියලා මං දන්නවා. ඒ වුණාට අද ඔයාව මට හම්බෙන්න හිතුණා. අද නැත්තම් ආයේ කිසිම දවසක මට ඔයාව හම්බෙන්න එන්න විදිහක් නැහැ. ඒකයි මං අද ඔයාව හොයන් ආවේ. මට අතෙක් කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. මට පරක් වෙනවා. මම යනවා. හරි ඔයා යන්න. අපි දෙන්නගේ ආදරය වෙනුවෙන් මට වගේ පුංචි ඉල්ලීමක් තියෙනවා ඉල්ලන්න. අපි දෙන්නගේ ආදරය ගැන දැන් ඔයා මට මතක් කරන්න එපා. දැන් මාව අමතක කරන්න. ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න. හරි. ඔයාගේ ජීවිතේට ආයේ මං කවදාවත් එන්නේ නැහැ. ඔයාට පුළුවන් නම් ඔයාට මුලින්ම හම්බෙන දරුවගේ නමට මගේ නමේ කෑල්ලක් දාන්න. හෙලෝ නංගි, ඔයා කොහෙද ඉන්නේ? අයියේ කියන්න මම මේ ගෙදර යන ගම. ඔයා දන්නවද? ඔයා කලින් යාළුවා හිටපු කොල්ල නැති වෙලාලු. අර අපේ ගෙදරින් අකමැති වෙලා ඔයා අතෑරියේ. මම කලින් යාළු වෙලා හිටපු එක්කන කවුද අයියේ? ඔයාට අවුල් යන නිසා මම ඔයාට කිව්වේ නැත්තේ නංගි. එයා හිටිය අවුරුදු ගාණක් මානසික රෝහලේ. ඔයා ගැන හිතලා හිතලාමයි එයා මානසික රෝහලට ගිහිල්ලා තියෙන්නේ. දැන් පැයකට කලින් එයා නැති වෙලා. අනේ මාව කලබල කරන්නේ නැතුව කවුද කියලා කියන්නකෝ අයියේ. මල්ෂාන්. මාෂාන් ඇත්තමද මේ අපේ අයියා කිව්වේ? ඔයා මට මෙච්චර ආදරේ කරනවා කියලා දන්නා නම් මම ඔයාව කවදාවත් අතාරින්නේ නැහැ. අවංක ආදරයක් ඇතුළේ කෙනෙක්ව තනි කරලා සතුටින් ඉන්න හිතන්නවත් එපා. ආදරය කියන හැඟීම ඇතුළේ කිසිම බොරුවක් කරන්නත් එපා. මොකද ඒක ලොකු වේදනාවක්.